මේක 2019 A level නව නිර්දේශයේ 26 වෙනි ගාන සහ පැරණි නිර්දේශයේ 36 වෙනි ගාන. හරිද? මේ බලන්න. පරිපථයට සම්බන්ධ කරන ප්‍රතිසම බහුමීටරයක්. ප්‍රතිසම කියන්නේ මේ වගේ එකකට ඇනලොග් එකකට. ප්‍රතිසම කියන්නේ ඇනලොග් කෙනෙක්. ඩිජිටල් නෙමෙයි. හරි? ප්‍රතිසම ගැන කියලා දෙන ඕගොල්ලන්ට ඉලෙක්ට්‍රොනික්ස් වලදී. බලන්න මේ ප්‍රතිසම බහුමීටරයක් තියෙනවා. මේ බහුමීටරේ වාගෙන් අහනවා පාඨාංකය කීයද කියලා. ඉතින් අපිට පේනවා දර්ශකය ගිහිලා නතර වෙලා තියෙන තරම් මෙහෙම පරිමාණය දීලා ඔහොම පරිමාණ කිහිපයක් තියෙනවනේ බහුමීටරේ කොහොම පරිමාණ කිහිපයක් තියෙනවා. ඔයා බැලුවොත් මේකේ දර්ශකය මෙන්න මේ වගේ පිහිටුමක තියෙනවා නේද? ওই වගේ පිහිටුමක දර්ශකයේ තියෙනවා. දැන් ඔයා ඉස්සෙල්ලා බලන්න ඕන මොකද්ද? ඔයා බලන්න ඕන මේකේ දැන් මෙතන තියෙනවා මෙතන තියෙන ඕම් ඔබට පේනවාද ඒක බැලුවත් පේනවා. මෙතන ඕම් බිඳුව මෙහි තියෙන්නේ ඕම් අනන්ත. එහෙන ගොඩ ලොකුවට ගිහිල්ලා තියෙනවනේ මේ. ලොකු ප්‍රමාණය බලන්න අනිත් එක බිඳුව 1 5 10 ඊට 20ම කියලා යනකොට මේ හරියට යන්න යන මොකද වෙන්නේ? අගයන් ලං වෙලා තියෙනවා. රේඛී පරිමාණයක් නෙමෙයි. එහෙනම් ඒක ඕම් පරිමාණය. ඒක ඔයාලට පේන කොහොමද ඕම් කියලා මාක් කරලා තියෙනවා. මෙතන DC වෝල්ට් ඇම්පියර්. මෙතන AC වෝල්ට් ඇම්පියර්. AC කියන්නේ මේ එයා කන්ඩිෂනින්. එහෙමද? නෑ. නේ ඕල්ටර්නේටිව් කරන්ට්. ඒ කියන්නේ ප්‍රත්‍යවර්ත ධාරා. ඊට මේ DC කියන්නේ ඩිරෙක්ට් කරන්ට් සරල ධාරා. DC AC කියන කඳුර ගන්න. හොඳේ. AC කියන්නේ ප්‍රත්‍යවර්ත ධාරා. DC කියන්නේ සරල ධාරා. ඔයාලා දන්නවනේද ප්‍රත්‍යවර්ත ධාරා සහ සරල ධාරා වෙනස? මද්ද? සරල ධාරා කියලා එක් දිශාවකට පමණයි ගන්නන්නේ. ප්‍රත්‍යවර්ත ධාරා දිශා මාරු වෙමින් තියෙන නිතරම. හරි? ඊළඟ පියවරදී කියලා දෙනවා. ඊළඟ DC තමයි මේ මෙතන මාක් මේ සම්බන්ධ කරලා තියෙනවා. බලන්න DC වලට සම්බන්ධ කරලා තියෙන ඒක පල්ලෙහින් තියෙනවා දර්ශකය අර තෝරගන්න දර්ශකය. ඔයාලට පේනලා තියෙනවා මෙන්න මෙහෙම මාක් කරලා තියෙන්නේ. මාක් කරලා දෙනවා බලන්න මෙන්න මේ ටිකේ තියෙන DC වෝල්ටේජ්. මේ හරියේ තියෙන DC වෝල්ටේජස් තමයි ඉන්නේ. මේ හරියේ තියෙන්නේ ඕම්ස් මේ හරියේ. ඕම් කියන්නේ ප්‍රතිරෝධ මනින්න. මේ හරිය තියෙන්නේ AC වෝල්ටේජ්. මේ හරිය DC මේ ඇම්පියර් ඒ කියන්නේ ධාරාමයනේ තියෙන්නේ. එතකොට මේක තියෙන DC විභවාන්තරමයි ඉන්නේ. හරිද? විභවාන්තරමය පරාසය නම් අනිවාර්යෙන් උත්තරේ වෝල්ට් වලින් තියෙන්න ඕන. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි, දෙවෙනි උත්තරේ වැරදි. ඇයි? විභවාන්තරයක් තමයි ඉන්නේ මේ වෙලාවේ. ඒ මනිද්දී ඔයා බලන්න තෝරලා තියෙන පරාසය කොච්චරද? 2 වෝල්ට් පරාසය. ඒ කියන්නේ පූර්ණ පරිමාණ මේ DC වෝල්ටේජස් තියෙන මේකේ. මෙතන බිඳුව මෙතන 2 වෝල්ට් වෙන්න ඕනේ. එහෙම මාක් කළා නෑ. හරි? හැබැයි බලන්න මේ පරිමාණයේ තියෙන කොටස් කීයක්ද? 1 2 මෙහෙම 2 4 6 8 10 ඔහොමනේ තියෙන්නේ. ඒතර මේ කෂ්ඨ නැවතිලා තියෙන්නේ කොතනේ? කෂ්ඨ නැවතිලා තියෙන්නේ 7 වගේ. හරිද? ඒ කියන්නේ මේ උත්ක්‍රමණය මේක 10 උපරිම උත්ක්‍රමණය 10 10ක උත්ක්‍රමණයක් අනුරූප වෙන්නේ 2 වෝල්ට්. එහෙනම් 7ක උත්ක්‍රමණයක් අනුරූප වෙන්නේ කීයටද? කියද? එතකොට කීයේ 1.4 වෝල්ට්. උත්තරේ මේක. 10කින් කොටස් 10කින් දැක්වෙන්නේ 2 වෝල්ට්. කොටස් 10කින් 2 වෝල්ට් දැක්වෙනවා නම් පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 2 වෝල්ට් වෙන්නේ මේකට දැම්මම 2 වෝල්ට් පරාසය දැම්මම. එතකොට මෙතෙන්ටම ගියාම තමයි 2 වෝල්ට් පෙන්වන්නේ. ඒ කියන්නේ කොටස් 10ක් කරකවනම තමයි 2 වෝල්ට් පෙන්වන්නේ. එහෙනම් කොටස් 7කට කීයද? තේරෙනවද? 1.4 වෝල්ට්. පට්ටලේසි පට්ටනියයි. ඔව් ඒක ඇත්ත.